ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ හරිම වැදගත් දෙයක් ගැන. ආපදාවකට මුහුණ දුන්න වෙලාවක සකාත් කියන දේ සහනකතුවෙක් වලට යොදා ගන්න පුරවන්ද ඒ කොහොමද කියන එක ගැන ආගමික මඟ පෙන්වීම එකම අපි බලමු. මේ මෑතකදී වෙච්ච ආපදා තත්ත්වයට එක්ක අපේම ප්‍රජාවන්ට ලොකු බලපෑමක් වුණා. ඉතින් මේ වගේ වෙලාවක අසරණ වෙච්ච අයට උදව් කරන්න ඕන කියන හැඟීම අපි හැමෝටම තියෙනවා. මෙන්න මේ වෙලාවේදී තමයි හුඟක් දෙනෙක්ට ප්‍රශ්නයක් එන්නේ. අපි අනිවාර්යයෙන්ම දෙන්න ඕන සකාත් මේ විපතටපත් වුණ අයට උදව් කරන්න පාවිච්චි කරන්න පුළුවන්ද? මේක ඇත්තටම හුඟක් දෙනෙක් අහන දෙයක්. හරි. එහෙනම් අපි මුලින්ම මේ ප්‍රශ්නෙටම යමු වෙමු. ආපදාවකින් Tamanගේ හැමදේම නැති වෙච්ච කෙනෙක්ට සකාත් දෙන්න පුළුවන්ද? ඒක සුදුසුද? මේකට හරිම පැහැදිලි සෘජු උත්තරයක් විශ්වාසවන්ත හදීසයකින්ම අපිට ලැබෙනවා. මුස්ලිම් මුස්නද් අහමද් වගේ හදීස් ග්‍රන්ථවල සඳහන් වෙන මේ හදීසෙන් කියවෙන්නේ යම්කිසි විපතකින් කෙනෙක්ගේ ධනය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියොත් එයාට ආයෙත් Tamanගේ ජීවිතේ ස්ථාවර කරගන්නකම් සකාත් ඉල්ලන්න අවසර තියෙනවා කියන එකයි. විද්වතුන් මේක තවදුරටත් පැහැදිලි කරන විදිහ තමයි මේ වගේ ආපදාවක් නිසා කෙනෙක් එකපාරටම කුරානයේ සඳහන් වෙන සකාත් ලැබිය යුතු කාණ්ඩයකට වැටෙන්න පුළුවන් කියන එක. බලන්න. තමගේ ධනෙ නැති වුණාම කෙනෙක් ෆකීර් එහෙම නැත්නම් මිස්කින් කියන ඒ කියන්නේ දුපත් හෝ අසරණ කියන තත්ත්වයටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආයම ජීවිතේ ගොඩනගා ගන්න ඍණයක් ගත්තොත් එයා ගාරිමූන් එහෙම නැත්නම් ණයගතියෙක් කියන කාණ්ඩයටත් වැටෙන්න පුළුවන්. හැබැයි මෙතන හරිම වැදගත් කොන්දේසියක් තියෙනවා. ඒ තමයි ඒ කෙනාගේ දුප්පත්කමට එකම සහ සෘජු හේතුව වෙන්න ඕනේ මේ ආපදාව. හිතන්න කෙනෙක්ගේ වත්කම් වලින් කොටසක් විනාශ වුණා. ඒත් එයාට තවමත් හොඳට ජීවත් වෙන්න වෙනත් ආදායම් මාර්ග වෙනත් වත්කම් තියෙනවා නම් අන්න ඒ වගේ කෙනෙක්ට සකාත් ලැබෙන්න සුදුසුකමක් නැහැ. හොඳයි. එහෙනම් ආපදාවකින් අසරණ වුණ කෙනෙක්ට සකාත් දෙන්න පුරුවන් කියන එක දැන් පැහැදිලි. හැබැයි එතකොට අපිට තවත් ප්‍රශ්නයක් එනවා. ඒ තමයි වෙලාව. ඒ කියන්නේ කවදද දෙන්න කියන එක. සාමාන්‍යයෙන් අපි දන්නවා හුඟක් දිනෙක සකාත් දෙන්නේ රමලාන් මාසෙට. හැබැයි උදව් ඕන වෙලා තියෙන්නේ දැන් මේ හදිසි අවස්ථාවේ. ඉතින් මාස ගානකින් එන රමලාන් වෙනකම් බලාගෙන ඉන්නට ප්‍රායෝගික නැහැනේ. එහෙනම් ප්‍රශ්නේ තමයි සකාත් කලින් ගෙවන්න පුරුවන්ද? ඔව් පුළුවන්. ප්‍රධාන ඉස්ලාමීය නීති සම්ප්‍රදායන් ඒ කියන්නේ මද්හබ් වලට අනුව සකාත් කලින් ගෙවන එකට අවසර තියෙනවා. විශේෂයෙන්ම හනෆි සහ ශාෆිഈ මද්හබ් වල මේකට ඉඩ දෙනවා. මේක පදනම් වෙන්නේ නබිතුමාණන්ගේ ක්‍රියාමාර්ග මත. එක අවස්ථාවක අබ්බාස් රලිතුමාණන් නබි සල්තුමාණන්ගෙන් සකාත් කලින් ගෙවන්න අවසර ඉල්ලුවාම එතුමායකට අවසර දුන්නා කියලා වාර්තා වෙනවා. හැබැයි මෙහෙම කලින් ගෙවනකොට අපි මතක තියාගන්නම ඕන වැදගත් කොන්දේසි දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි සකාත් කලින් ගෙවන වෙලාවේදී ගෙවන කෙනා ළඟ අනිවාර්යෙන්ම නිසාබ් ඒ කියන්නේ සකාත් අනිවාර්ය වෙන අවම ධන සීමාව තියෙන්න ඕන. දෙවෙනි එක ඔහොම කලින් ගෙවන්න පුරුම උපරිම කාලයකට සීමාවක් තියෙනවා. ඔව් ඒ උපරිම කාලය තමයි වසර 2. සමහර හදීස් වාර්තාවලට අනුව නබිසල්තුමාණන් වසර 2ක් දක්වා සකාත් කලින්ම ගෙවන්න අවසර දීලා තියෙනවා කියලා සඳහන් වෙනවා. හරි. එහෙනම් සකාත් දෙන්න ඕන කාටද කවදද කියන එක ගැන දැන් අපිට අදහසක් තියෙනවා. දැන් අපි බලමු තවත් ප්‍රායෝගික ප්‍රශ්නයක් ගැන. මේ ආපදාව හැම ප්‍රදේශයකටම එක වගේ බලපෑවෙන්නේ නැහැනේ. ඉතින් ආපදාවක් නැති ප්‍රදේශයක ඉඳන් ආපදාවට ලක්ුණ වෙනත් ප්‍රදේශයකට අපේ සකාත් ආධාරය යවන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් තියෙන නීතිය තමයි සකාත් බෙදා හරින්න ඕනි ඒ ධනය තියෙන ප්‍රදේශයමයි කියන එක. ඒ කියන්නේ දේශීයව. හැබැයි මේ වගේ විශේෂ අවස්ථාවලට පැහැදිලි ව්‍යතිරේකයකුත් තියෙනවා. ඉමාම්වරුන් අතර සාමාන්‍ය රීතිය ගැන එකඟතාවයක් තිබුණත් දරුණු ආපදාවක් වගේ විශේෂ ලොකු අවශ්‍යතාවයක් තියෙන වෙලාවක ඒ සකාත් වෙනත් ප්‍රදේශයකට ගෙනියන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන වැදගත්ම දේ තමයි ආපදාවකින් බලපෑමක් නැති ප්‍රදේශයක ඉඳන් හොඳටම හානි වෙච්ච ප්‍රදේශයකට සකාත් යවන එක සුදුසුයි විතරක් නෙවෙයි ඒක දිරිගන්වන දෙයක් කියන එක. හනෆී සහ මාලිකී මධ්හබ් වගේම කුවේට් සකාත් මන්දිරය වගේ නූතන ආයතනත් මේ මතය තහවුරු කරනවා. හරි. එහෙනම් අපි දැන් මේ කතාවේ වැදගත්ම කොටසට යමු. ඒ තමයි අපි දෙන උදව් ඇත්තටම අවශ්‍ය කෙනාට හරියටම ලැබෙනවා කියලා සහතික කරගන්නේ කොහොමද කියන එක. මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය තමයි සම්බන්ධීකරණයක් නැතිකම. අපි ඕනතරම් අහලා තියෙනවා එකම තැනකට ආයෙත් ආධාර ලැබෙනවා. සමහර තැන්වලට මුකුත්ම ලැබෙන්නේ නැහැ. සම්පත් නාස්ති වෙනවා. මේක ඇත්තටම අපි පුණ්‍ය කටයුත්තක් කරන මූලික අරමුණටම පටහන්නේ.
ආධාර බෙදාහරින අයට තියෙන වගකීම හරිම බරපතලයි. මේක ආගමිකව බැලුවොත් සකාත් දෙන කෙනාගේ අරමුණ හරියට ඉටු කරන්න බැරි වුණොත්, ඒ කියන්නේ ආධාර නාස්ති වුණොත්, ඒකට වගකීම ගන්න ඕන ඒ බෙදාහරින ආයතනය හෝ පුද්ගලයා. ඒක ලොකු පාපයක් විදියටයි සැලකෙන්නේ. ඉතින් මේ නාස්තිය නවත්ත ගන්න නම් ආධාර එකතු කරලා බෙදාහරින ඕනම කණ්ඩායමකට මේ පියවර 4 අනුගමනය කරන එක හරිම වැදගත්. මුලින්ම ඇත්තටම අවශ්‍යතා මොනවද කියලා තක්සේරු කරන්න ඕනේ. කෑම බීම වගේ ෂණික දේවල්ද නැත්නම් ගෙවල් හදන රස්සා දෙන දිගුකාලීන දේවල්ද කියලා. ඊට පස්සේ රජයේ ආයතන වෙනත් සංවිධානයේ එක්ක පතා කරලා සම්බන්ධීකරණය වෙන්න ඕන. එතකොට දෙපාරක් එකම දේ වෙන්නේ නැහැ. ඊළඟට ඒ තොරතුරු මට හරියටම සැලස්මක් හදන්න ඕනේ. අන්තිමට ඒ සැලස්මට අනුව නාස්තියක් නැතුව වැඩියෙන්ම අවශ්‍ය අයට ආධාර ලැබෙන බවට වග බලා ගන්න ඕනේ. මේ විදියට වැඩ කළොත් විතරයි ලැබෙන හැම පරිත්‍යාගයකින්ම උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ. මේ හැමදේම එක්ක අවසාන වශයෙන් අපි හිතන්න ඕනේ ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. ඒ තමයි ෂණිකව බඩගින්න නිවනවට වඩා එහාට ගිහින් මිනිස්සුන්ගේ ජීවිත ආයෙත් ගොඩනගන්න, එයාලගේ අනාගතය හදන්න අපේ මේ පුණ්‍ය කටයුතු වලින් හොඳම දායකත්වය දෙන්නේ කොහොමද කියන එක. මොකද සකත් කියන්නේ නිකම්ම කන්න දෙන එකක් නෙවෙයි. ඒකේ අවසාන අරමුණ වෙන්න ඕන මිනිස්සුන්ව බලගන්න ඕන එක සහ එයාලව ආයෙත් ගොඩනගන්න එක.